හීනෙන්වත් බොරු නොකියන ජනපති කෙනෙක් හිටියේ නම් ඒ අන් කවුරුවත් නෙවෙයි ඒ අනුර දිසානායක අපගේ ආදරණීය සහෝදරයා කියනවක දැන් පසක් කොට හමාරයි. සාමාන්‍යයෙන් අපි බුදුන් වඳිද්දී වඳින්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණ ගායනා කර කර. ඉතින් ඔය අතරේ අපි නිතර කියන දෙයක් තමයි භාග්‍යවතුන් වහන්සේ රහසින්වත් පව් නොකළසේක කියලා. හැබැයි හිතවතුනි, ගම්පහ පැවති මාලිමාවේ ජන රැළියේදී ඒ නිවේදකයා අනුර දිසානායක ජනාධිපතිවරයාව හඳුන්වා දුන්නේ කොහොමද? හීනෙන්වත් බොරු නොකියන ජනාධිපති කියලා. ලාංකීය දේශපාලනේ හීනෙන්වත් බොරු නොකියන ජනපති කෙනෙක් හිටියේ නම් ඒ අන් කවුරුවත් නෙවෙයි ඒ අනුර දිසානායක අපගේ ආදරණීය සහෝදරයා කියනවක දැන් පසක් කොට හමාරයි. මෙච්චර කාලයක් පුරාවට කියලා තියෙන්නෙම බොරු බවත්, කරලා තියෙන්නෙම ඇන්දවිල්ල බවත් ජනතාව ඊටාම ශීඝ්‍ර වශයෙන් තේරුම් ගනිමින් ඉන්නකොට ජනාධිපතිවරයාගේ ඇඳි වතවත් ආරක්ෂා කරලා දීම පිණිස ඔය විදිහේ බොරු කියන එකට අපේ විරුද්ධත්වයක් නම් නෑ හිතවතුනි. හැබැයි එයාලා ඒ විදිහට කියන බොරු ප්‍රජාතන්ත්‍රවාදී විදිහට, ශිෂ්ට සම්පන්න විදිහට ජනතාවට පැහැදිලි කරලා දෙන්න අපිට අයිතියක් නැද්ද? මේ අප්‍රේල් මාසේ 21 වෙනිදාට නැවත පාස්කු ප්‍රහාරයේ දිනය සිහිපත් වෙනවා. අපි බොහෝ දුරට අපේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සාදරමින් තිබෙනවා. අප්‍රේල් මාසේ 21 වෙනිදාට පෙර ඒට වගකීතු සැලකිතු කණ්ඩායමක් නිදරව් කරගන්න. කරන්න ඕනේ නැද්ද? කරන්න. ඔන්න ඔය කතාව ජනාධිපතිවරයා කියන්නේ මේ අවුරුද්දේ මාර්තු මාසේ 30 වෙනිදා දෙයයන්දරදී පැවති ජන හමුවක් අතර. එතනදී ජනාධිපතිවරයා බොහොම පැහැදිලිව කියනවා අප්‍රේල් මාසේ 21 වෙනිදාට කලින් පාස්කු ප්‍රහාරයට වගකිය යුතු සැලකිය යුතු කණ්ඩායමක් හෙළිදරව් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. අපි බොහෝ දුරට අපේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සාදරමින් තිබෙනවා. අප්‍රේල් මාසේ 21 වෙනිදාට පෙර ඒට වගකීතු සැලකිතු කණ්ඩායමක් නිදරව් කරගන්න. ඔන්න පුතේ ඊට පස්සේ දවල් රෑ ගෙවිලා යනවා. ජනාධිපතිවරයා බුත්තල යනවා, ගාල්ලේ යනවා, කොට්ටාවට එනවා, මඩ කලපුවේ යනවා, නුවර එළියේ බදුල්ල, පොළොන්නරුව, දඹුල්ල, කුරුණෑගල පහු කරගෙන ගම්පහට එනවා. ඔය ගම්පහට එන්නේ අප්‍රේල් මාසේ 22 වෙනිදා. ඔන්න ඔය 22 වෙනිදාම පැවැත්වෙනවා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවක්. එහිදී මාධ්‍යවේදීන් ඔය පාස්කු ප්‍රහාරය සම්බන්ධව එලි කරනවයි කිව්ව තොරතුරු ගැන නලින්ද ජයතිස්සගෙන් ප්‍රශ්න කරනවා. දැන් ජනාධිපතිතුමා ප්‍රකාශ කරනවා මහා මොළකරු 21 වෙනිදාට ඉදිරිපත් කරනවා කියලා. මේ වෙනකන් ඒ සම්බන්ධයෙන් කිසිම ඕඩුවාවක්වත් නැහැ. ජනාධිපතිතුමාගේ මේ ප්‍රකාශත් එක්ක තවදුරටත් රජය හැල්ලුවට පත් වෙනව නේද? නැත්නම් මේ පොලිස්පතිතුමා ලණුවක් දුන්නද 21 වෙනිදා වෙනකොට අපි අත්අඩංගුවට අරගෙන මේ පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන්නම් කියලා. එතකොට නලින්දගේ උත්තරේ වෙන්නේ දැන් විපක්ෂයේ ඉන්න කලින් ආණ්ඩු කරපු අය පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් ඇයි මෙතරම් කලබල කියන එක තමයි අපි කල්පනා කරමින් ඉන්නේ. මොකද විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විවිධ පුද්ගලයන් අත්අඩංගුවට ගන්නවා, විවිධ පුද්ගලයන්ගෙන් සාක්ෂි සටහන් කර ගන්නවා. ඒකට විපක්ෂේ කවුරුත් කලබල වෙන්න ඕනේ නැහැ. විමර්ශනයකට ගත වෙන කාලය පිළිබඳව මේ ආණ්ඩුවට වඩා පැහැදිලි ප්‍රායෝගික අවබෝධයක් විපක්ෂයට තියෙනවා. හැබැයි මේ වෙලාවේ මේ කියන කලබලයේ විපක්ෂය මත පැටවීම ආණ්ඩුවේම පොටවරද්දා ගැනීමක්. ඇයි අපි එහෙම කියන්නේ? අප්‍රේල් මාසේ 21 වෙනිදාට පෙර ඒට වගකීතු සැලකිතු කණ්ඩායමක් නිදරව් කරගන්න. දැන් එදා ජනාධිපතිවරයා එහෙම ප්‍රකාශයක් කළේ නැත්තම් අද විපක්ෂය මෙහෙම ප්‍රශ්න කරන්නෙත් නෑනේ. හීනෙන්වත් බොරු නොකියන ජනපති කෙනෙක් හිටියේ නම් ඒ අන් කවුරුවත් නෙවෙයි ඒ අනුර දිසානායක අපගේ ආදරණීය සහෝදරයා කියනවක දැන් පසක් කොට හමාරයි. ඊළඟ එක තමයි නලින්ද ජයතිස්ස ඔය කැබිනට් ප්‍රෙස් එකේදී කියන කතාවම තමයි ජනාධිපතිවරයා ගම්පහදි කියන්නේ. අපිට විමර්ශනය කරන්න සිද්ධ වුණේ
පාස්කු ප්‍රහාරයෙන් අවුරුදු 6ක් ගත වුණාට අවුරුදු 5 මාරකට ආසන්න කාලයක් විමර්ශන යටපත් කරන්න උත්සාහ කරපු තත්වයක් තුල ගත වුණු අවුරුදු 5මාරම පාස්කු ප්‍රහාරය වසන් කරන්න තමයි කටයුතු කරේ. අවුරුදු 6ක් ගත වුණාට අවුරුදු 5ක් තියෙන මොකක් වෙනුවෙන්ද? වසන් කරන්න. ඔන්න ඔතන තමයි අපි ගන්න පොයින්ට් එක. එයාලා කියන විදිහට අවුරුදු 5 මාරක්ම වෙලා තියෙන්නේ මේ සම්බන්ධ විමර්ශන යටගහපු එක. හැබැයි ඔබ අහලා බලන්න මෙන්න මේ හඬපටය. මේ තොරතුරු දෙන්නේ ශානි අබේසේකර. ඒ කියන්නේ එවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ. සාරාන් මැරිලා ඒ ටීම් එකේ 8 දෙනා මැරුණා. ඉතුරු අල්ලන්න ඉන්න කට්ටිය තව ඉන්නවා 12ක් අල්ලලා. දැන් ඒකේ කියනවා සහරාන් එක්ක හිටපු 8 දෙනෙක් ජීවිතක්ෂයටපත් වුණ අය තව 12 දෙනෙක් අල්ලලා ඉන්නවයි කියලා. එතකොට අල්ලලා තියෙන්නේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුවකින් නෙවෙයි හොඳේ. ඒක පොඩ්ඩක් මතක තියාගෙන ඉන්න. ඉස්සරහට පොඩ්ඩක් වැදගත් වෙන්න පුළුවන්. ඒත් එක්කම 2023 පෙබරවාරි මාසේ 19 වෙනිදා එවක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ජායලදී මෙන්න මේ වගේ කතාවක් කියනවා. මේ ප්‍රශ්නේ විසඳගත යුතු ස්ථාන 5ක් මං කියලා තියෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධ කාරණාව විසඳගන්න ඕන ස්ථාන 5ක් ඔහු කියලා තියෙනවලු. ඒකෙදි කියනවා පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඝාතනය කරා. ඒ ඝාතනය ඒක තමයි සහරාන්ලගේ පළමු ඝාතනය අවියාවිද පැහැර ගැනීම සඳහා. නමුත් ඒ දෙන්නා ඝාතනය කරපු ස්ථානයේ ආසන්න බෝක්කුවකට ගිහිල්ලා ජැකට් එකක් දාලා තිබුණා. පොලිස් බල්ලෝ ජැකට් එක පස්සේ ගියා. ජැකට් එක ඉතින් හිටපු LTD කාර්යයකට. එහෙනම් කාට හරි ඇත්ත උවමනාවක් තිබුණා මොකක්ද? පරීක්ෂණයේ ඒ දිශාවට යනවා වෙනුවට පරීක්ෂණය වෙන දිශාවකට යොමු කරන්න ඕනකම තිබ්බා. එහෙනම් ජැකට් එක දැම්මේ කවුද? උත්තරයි. හොයාගන්න. පරීක්ෂණයේ ඒ දිශාවට සහරාන්ලගේ දිශාවට පරීක්ෂණ ගියා නම් ඒ පොලිස් නිලධාරිගේ ඝාතනයෙන් පස්සේ මේක ඉවරයි. සහරාන්ලගේ පැත්තට ඒ පරීක්ෂණ ගියා නම් ඔය පොලිස් නිලධාරීන් දෙන්නගේ ඝාතනයෙන් පස්සේ ඒක ඉවරයිලු. හැබැයි ඔය සම්බන්ධ දීර්ඝ ප්‍රකාශයක් ශානි අබේසේකර විසින් කරනවා 2024 සැප්තැම්බර් මාසේ 25 වෙනිදා. ඒ කියන්නේ එතකොට අනුර කුමාර දිසානායක ජනාධිපති හොඳේ. එහිදී ඔහු කියනවා ඔය වවුලතිව් පොලිස් නිලධාරීන් දෙන්න ඝාතනය කිරීම සම්බන්ධයෙන් හිටපු බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මෙන්න මෙහෙම තොරතුරක් දුන්නා කියලා. 2018 දෙසැම්බර් මාසේ 3 වෙනිදා රාජ්‍ය බුද්ධි සේවාවේ නියෝජ්‍ය පොලිස්පතිතුමා නිලන්ත ජයවර්ධන මහත්තයා අපේ රවි සෙනවිරත්න මහත්තයාට දුරකථනයෙන් කතා කරලා තියෙනවා සර් මේ මර්ඩර් එකට යූස් කරපු ජැකට් එකක් හම්බ වෙලා තියෙනවා කල්වට් එකක් ළඟ. ඒක මේ මර්ඩර් එකට යූස් කරලා තියෙනවා. ඒ ගැන ඉන්ක්වයරි කරන්න කියලා. ඊට පස්සේ හමුදා බුද්ධි අංශයෙන් රවි සෙනවිරත්න මහත්තයාට පුද්ගලිකව බුද්ධි වාර්තා 4ක් එව්වා කියලා ශානි අබේසේකර මහත්මයා එතනදි කියනවා. යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චූලා කුටිතුවක්කු අපේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහත්තයාගේ නමට එවනවා මේ වවුනතිව් ඝාතනය සම්බන්ධ බුද්ධි වාර්තා 4ක්. ඒ 4ෙම සඳහන් වන්නේ මේ LTT සංවිධානය තමයි මේක කරේ කියලා. එයින් නිශ්චිතවම තොරතුරක් තියෙනවා 2018 දෙසැම්බර් මාසේ 8 වෙනිදා වාර්තාවේ මෙතෙන්දි මියගිය ගණේෂ් දිනේෂ් කියන පොලිස් නිලධාරියා කල්මුනේ ප්‍රදේශයේ ද්‍රවිඩ කාන්තාවක් සමග අනියම් සම්බන්ධයක් තිබිලා ඒ කාන්තාවගේ ස්වාමි පුරුෂයා පිටරට ඉන්නේ. ඔහු බෝට්ටු මගින් නීති විරෝධීව ලංකාවට ඇවිල්ලා LTT සංවිධානයට දීපු කොන්ත්‍රාත්තුවක් මත තමයි මේ ඝාතනය සිදු වුනේ. ඒ කියන්නේ ඒ වාර්තාව ඇතුළු අනිකුත් වාර්තා නිශ්චිතයි. ශානි අබේසේකර ඔය තොරතුරු ටික කියන්නේ 2024 සැප්තැම්බර් 25. හැබැයි පාස්කු ප්‍රහාරය සිද්ධ වෙච්ච ඒ දවස්වල හමුදා බුද්ධ්‍යංශ ගැන ශානි මහත්තයාට අල්ප මාත්‍ර විශ්වාසයක් තිබුණේ නැහැ කියලා ඔහුම කියන මේ හඬපටයෙන් පැහැදිලි වෙන්නේ නැද්ද? අපේ ලංකාවේ බුද්ධ්‍යංශ නෙමෙයිද මේ හොයාගත්තේ? නෑ එහෙන් ආපු මෙසේජ් එක නෙවෙයි. ඉතින් ඒකට අපේ බුද්ධ්‍යංශ දුර්වලයි කියලා කියන්න පුළුවන්. මොකද කියන්නේ? ලංකාවට හොයාගන්න බැරි වුණාම ඉතින් කොහොමද දුර්වලයිනේ? අනිත් එක මේ යුද හමුදාවේ දැන් මුන් හිරේ දැම්මා. දහස් ගාණක් මැරුණ යුද්ධේ. එහෙම හමුදාවල් පස්සට යන්න නෙවෙයි.
යුද්ධෙදී මැරුණත් ඉස්සරහට යන්න තමයි හමුදාවල් හදලා තියෙන්නේ. මේ පුහුණුව තියෙන්නේ. මේ අල්ලලා බන්ධනාගාරයට ගියාම කරපු සහගහන අපරාධයකට මේකෙන් අඩයිර වෙනවා නම් මුන් හමුදාවක් නෙවෙයි මුන් නාටාමිලා ටීම් එකක්. දැන් එතකොට ඔය කියන ශානි අබේසේකර කවුරු එක්ක කොතැනද ඉන්නේ? කිසිත් දවසක දේශපාලනයට සම්බන්ධ වෙන්න අදහසක් නොතිබුණු මමත් මගේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමත් ජාතික ජනබලවේගයට එක් වෙලා ඔය කියන ශානි අබේසේකර ඔය විදිහට තැන් තැන්වල කියපු ඒවා නෙවෙයිද 2023 අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා අර ජායලදි කියන්නේ? පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඝාතනය කරා. ඒ ඝාතනය ඒක තමයි සහරාන්ලගේ පළමු ඝාතනය අවියාවුධ පැහැර ගැනීම සඳහා. නමුත් ඒ දෙන්නා ඝාතනය කරපු ස්ථානයේ ආසන්න බෝක්කුවකට ගිහිල්ලා ජැකට් එකක් දාලා තිබුණා. මම උපදෙස් දුන්නා ඒකට මේ ස්නිපිං ඩොග් එහෙම නැත්නම් පොලිස් බල්ලෝ යොදවන්න කියලා. පොලිස් බල්ලෝ ජැකට් එක පස්සේ ගියා. ජැකට් එක ඉති හිටපු LTD කාර්යයකට. එහෙනම් කාට හරි ඇත්ත උවමනාවක් තිබුණා මොකද්ද? මොකද්ද? පරීක්ෂණයේ ඒ දිශාවට යනවා වෙනුවට පරීක්ෂණය වෙන දිශාවකට යොමු කරන්න ඕනකම තිබ්බා. 2019 අප්‍රේල් මාසේ 21 වෙනිදා දුරකථනයෙන් අමතලා කිව්වා රාජ් සමුද්‍රා හෝටලේ ඉන්න අපේ කෙනෙක් එයා එළියට ගන්න කියලා. නමුත් ඔහු කියනවා මම ඉන්නේ මඩකලපුවේ මට ඒක කරන්න අමාරුයි කියලා. රාජ් සමුද්‍රා හෝටලේ බෝම්බයක් පුපුර ගන්න ගියා කෙනෙක්. එයා පුපුර ගත්තේ නෑ. දසේ දෙහිවල ප්‍රදේශේ ගිහිලා හෝටලයකට එයාගේ පුපුරන ද්‍රව්‍ය දැම්මා. දාරයිවල ආසන්න පල්ලියකට ආවා. පල්ලිය ඇවිල්ලා යාත්නා කරා. මුස්ලිම් පල්ලිය. එතකොට එතෙන්දී ඇති වෙන සැකයක් මත ඒ පල්ලිය චෙක් කරන්න එන ආරක්ෂක නිලධාරියෙකුට එතන ඉන්න මේ මහජනයා දැනුම් දෙනවා මොහු සැකයි කියලා. මුරට හිටියේ හිටපු පොලිස් නිලධාරී. ඒ ආරක්ෂක නිලධාරියා හිටපු පොලිස් නිලධාරියෙක්. ඔව් අත්අඩංගුවට ගත්තා. ඔව් හැඳුනුම්පතක් පෙන්නුවා. ඔව් ගෙදරට කතා කරා. බිරිඳ ඕට කියනවා කතාවක් ඇති වෙලා එයා පිටව ගියා. දන්නේ නැහැ කොහෙද කියලා. හැබැයි බුද්ධියන්සිනුත් ඇවිල්ලා මේ ආව හොයනවා දැන් ගෙදර ඉන්නවා කියලා. ඒ වෙලාවේ ඒ බිරිඳගේ ඕමාර් කත්තා කියලා ඒ බිරිඳ කෙනම ඒ ඕමාර් කත්තාගේ ෆෝන් එකෙන් කතා කරනවා ආරක්ෂක නිලධාරියා. ඔහු පුපුර ගන්න කලින් බුද්ධියන්සය අර ගැහෙනු කෙනාගේ ගෙදර යනවා. එහෙම වුණේ කොහොමද? දැන් ඔය කියන තොරතුරු කාගේ රාජ්‍ය පාලන සමයකදී හොයාගත්ත ඒවද? ගත වුණු අවුරුදු 5මාරම පාස්කු ප්‍රහාරය වසන් කරන්න තමයි කටයුතු කරේ. අවුරුදු 6ක් ගත වුණාට අවුරුදු 5ක් තියෙන මොකක් වෙනුවෙන්ද? වසන් කරන්න. ඒ විතරක් නෙවෙයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මේ අවුරුද්දේ අප්‍රේල් 22 වෙනිදා ගම්පහදි කියනවා තවත් කතාවක්. නිරාකරණය කරගන්න ඕන ගැටලු කීපයක් මීට කලින් වේදිකාවල කියලා තියෙන ස්ථාන 6ක්. ඒ අය දෙකක් මේ වන විට නිරාකරණය කරගෙන තියෙනවා. නිරාකරණය කරගත යුතු ස්ථාන 6ක් තියෙනවලු. ඒ ගැන මීට කලින් කියලාත් තියෙනවලු. ඒ 6න් දෙකක් මේ වෙනකොට නිරාකරණය කරලත් ඉවරලු. ඔබට අමතක නම් මං චුට්ටක් මතක් කරන්නම්. අර 2023 පෙබරවාරි මාසේ 19 වෙනිදා ජායලදී පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහත්මයාත් කිව්වේ ඔය ටිකමයිනේ. මේ ප්‍රශ්නේ විසඳගත යුතු ස්ථාන 5ක් මං කියලා තියෙනවා. හැබැයි එදා 5ක් කියපු එක අද 6ක් වෙලා තියෙනවා. නිරාකරණය කරගන්න ඕන ගැටලු කීපයක් මීට කලින් වේදිකාවල කියලා තියෙන ස්ථාන 6ක්. ඔබ චුට්ටක් මේ කතා දෙකම අහලා බලන්න. එදා කියපු දේම නෙවෙයිද අද කියන්නේ. එහෙනම් ජැකට් එක දැම්මේ කවුද? වවුනති ප්‍රදේශීය කෝට් අර ජැකට් එක දැම්මේ කවුද? වවුලතිව්වල පොලිස් නිලධාරීන් ඝාතනය, පාස්කු ප්‍රහාරය සැලසුම් කිරීම, ප්‍රහාරය දියත් කිරීම, ඒකට සම්බන්ධ වෙච්ච අය, සැලසුම් කරපු අය, උදව් කරපු අය, මේ අය හැමෝම විමර්ශන වලින් අත්අඩංගුවට ගන්නේ ඒ සම්බන්ධව නීති ප්‍රකාරව කටයුතු කරන්නේ පසුගිය රජයන් යටතේ. හැබැයි ජනාධිපතිවරයා මේ කතා කරන්නේ මේ මාස 6ට මේගොල්ලෝ මේ සියල්ල කළා වගේ නෙවෙයිද? පාස්කු පාරට අවුරුදු 6ක් වුණාට පාහමාරම විමර්ශන යටපත් කරන්න මාස 6යි
විමර්ශන යලි සක්‍රිය කරන්න කටයුතු කරමින් තිබෙනවා. අපිට ප්‍රතිඵල තියෙනවා. ඔබට මං ආයෙත් මතක් කරන්නම් වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්මයා මේ අවුරුද්දේ මාර්තු 30 වෙනිදා දෙයයන්දරදී කිව්වා අප්‍රේල් මාසේ 21 වෙනිදාට කලින් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වගකිය යුතු සැලකිය යුතු කණ්ඩායමක් හෙළි කරනවායි කියලා. අප්‍රේල් මාස 21 වෙනිදාට පෙර ඒට වගකීතු සැලකියුතු කණ්ඩායමක් නිදරව් කරගන්න. ඔය වගකිය යුතු සැලකිය යුතු කණ්ඩායම ගැන ශානි අබේසේකරත් මේ විදිහට කිව්වා. යම් කණ්ඩායමකගේ අවශ්‍යතාවයට මේ සිදු වුණා කියන එකත් අනාවරණය වෙලා තියෙන සාක්ෂි අනුව පැහැදිලිව පෙනී යනවා. ඒ අනුව දැනට විමර්ශනය කරලා තියෙන කොටස් වලින් බොහෝ කරුණු එළියට ඇවිල්ලා තියෙනවා. ඒ සංවිධානය ඒ කුමන්ත්‍රණය කොහොමද සිද්ධ වුණේ කියලා. ඕවා මේවා හැම එකක්ම අස්සේ තමයි මේ අවුරුද්දේ අප්‍රේල් මාසේ 22 වෙනිදා පැවැත්වුණු කැබිනට් ප්‍රෙස් එකේදී ජනමාධ්‍ය ඇමතිගෙන් මාධ්‍යවේදියෙක් අහන්නේ ජනාධිපතිවරයාව නොමග යවන නිලධාරීන්නුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉන්නවද කියලා. ඒ කියන්නේ මේ ජනාධිපතිතුමාව මේ නිලධාරීන් එක්ක නොමග අරිනවද? එහෙම නැත්නම් ජනාධිපතිතුමා රට නොමග අරිනවද? ඔබතුමාලගේ ආණ්ඩුව පිළිබඳව දැන් දැඩි විශ්වාසයකින් හිටියේ 21 වෙනිදා වෙනකොට ඊටාම සැලකිය යුතු ප්‍රකාශයක්. CID එකට රිපෝට් එක ඔයිට කලින් බාර දෙන්න තිබුණා නේ මම ජනාධිපති කාර්යාලයේ තියෙනවනම්. තියාගෙන හිටපු එක මේ 21 වෙනිදාම බාර දෙන්නේ නැකතකට වගේ. ඔයිට කලින් බාර දුන්නා නම් CID එක ඔයිට වඩා ඉක්මන් වෙනවනේ මේ මාස 6 තුලත්. ඔබතුමා පිළිගන්නේ නැද්ද? ඔබතුමාට ඒ කියන්නේ මේ වෙලාවේදී ආණ්ඩුව අසමත් වුණා. 21 වෙනිදා කලින් යම් කිසි දෙයක් කියන්නම් කියලා. නමුත් සැලකිය යුතු යමක් කියාගන්න බැරි වුණා ජනාධිපතිතුමාට. ඒකට හේතුවට නිලධාරීන් වගකීම් තුන ඔබතුමා හෙළිදරව් කරන්න. ජනාධිපතිතුමා නොමගන නිලධාරීන් ඉන්නවනම් CID එකේ ඉන්නවනම් නැත්නම් මහජන ආරක්ෂා අමාත්‍යාංශය හරි ඉන්නවනම් ඔබතුමා රකින්න එපා ඒගොල්ලන්ව. ඒවා ඒ අය බලාගනි. හැබැයි අපිටත් දෙයක් කියන්න තියෙනවා. ඔය පාස්කු සිද්ධිය ගැන කතා කරද්දි මාලිමාවේ ඈයොන්ට නම් මේ කාලේ ගොඩාක් නම් ගම් තියෙනවා කතා කරන්න. හැබැයි එයාලට අර දෙමටගොඩ මහවිල ගාඩන් එකේ හිටපු ඊබ්‍රහිම් මහත්තයව අමතක වෙලාද? ඔය කියන ඊබ්‍රහිම් මහත්තයාගේ ගෙදරට 2019 අප්‍රේල් මාසේ 20 වෙනිදා රෑ 10:22ට ඔය එන්නේ එතුමගේ පුතා ඉල්හාම් මොහොමඩ්. ඔහුට නිවසට පැමිණීමට ඔය ගේට්ටුව අරින්නේ ඔහුගේ සහෝදරයා. ඒ කියන්නේ මොහොමඩ් යූසුෆ් ඉජාස් අහමඩ්. ඊට පස්සේ ඔය කියන ඉල්හාම් අහමඩ් ආයමත් ගෙදරින් යනවා අප්‍රේල් මාසේ 21 වෙනිදා පාන්දර 1:24ට. ඒ වෙලාවේ ඔහු සමග ඔය නිවසෙන් එළියට එනවා පේන්නේ ඔහුගේ බිරිඳ. ශැංග්‍රිලා හෝටලේ බෝම්බේ පුපුරෝගත්ත ඉල්හාම් අහමඩ් ඔය විදිහට ගෙදරට ඇවිල්ලා යද්දි බෑග් හුවමාරු කරද්දි ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ඊබ්‍රහිම් මහත්මයා හිටියේ ගේ ඇතුලේ. ඔයාලා දන්නවද ඒ ගැන ශානි අබේසේකර මහත්මයා මොනවද කිව්වේ කියලා? ඌ දන්නවද පුතාලා මෙහෙමයි කියලා දැනගෙනද නොදැන? ඒ පුතාලා රැඩිකල් කියලා දන්නව ගෙදර ඉඳන් ඔය ගේම ගන්නකොට තාත්තා කෙනෙකුට තේරෙන්නේ නැත්නම් ඌ එල්ල පොල් බූරුවෙක් වෙන්නවා. ඒක නම් ඇත්තද? ඒ වගේම ඔබට මතකද ජනාධිපතිවරයා পদවි ප්‍රාප්තියට පත් මුල් දවස්වල කටුව පිටියේ පල්ලියට ගියා. ආරක්ෂක අංශ සහ බුද්ධි අංශවල තියෙන සම්බන්ධකම්. වවුලදීව පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කරපු තැන ඉඳලා දෙහිවල බෝම්බේ පුපුරගත්තු ඒ ත්‍රස්තවාදියා අන්තිමට සම්බන්ධ වෙච්ච ආරක්ෂක අංශ සමාජිකයා දක්වා බොහෝ පිරිසක් ඉන්නවා. ඒ අතරින් බොහෝ අය තාම සක්‍රීය සේවයේ ඉන්නවා. ඔබතුමා හිතනවාද මේගොල්ලෝ සක්‍රීය සේවයේ ඉන්නකොට අපිට සාධාරණයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා? එතනදී ජනාධිපතිවරයා ඒකට දුන්න උත්තරේ මොකද්ද? අපි කිසිවෙක් පූර්ව වශයෙන් සැකකරුවෙක් ලෙස නම් කොට මේ පරීක්ෂණ ඉදිරිපත් කරන්නේ නැහැ. එවැනි පූර්ව නිගමනයකින් අපි පරීක්ෂණ ඉදිරිපත් කරන්න පටන් ගත්තොත් අපිට ඇත්ත කරුණු හොයාගන්න බැහැ. ඇත්තට මේවා පූර්ව නිගමන නෙවෙයි නේද ජනාධිපතිතුමා? මොකද ඔබතුමා 2023 ඒවම කියලානේ නේ. ප්‍රහාරය සිද්ධ වෙච්ච වෙලාවෙම අපි කිව්ව මොකද්ද? අපි තා පැහැදිලිව කිව්වා. ප්‍රහාරකයන් හොයාගන්න බෑ. හැබැයි දඩේම කරේ තියා යන අයගෙන් තුවක්කුව බැන්ද කියලා කවුද කියලා හොයාගන්න පුළුවන්. අනිත් පැත්තෙන් පූර්ව නිගමනත් නෙවෙයි.
ශානි අබේසේකර මහත්මයා කියන විදිහට බුද්ධි අංශවල ඉඳලා මේ පරීක්ෂණ නොමග යවපු පිරිස් දැන් ඔබතුමාලා නොදන්නව නෙවෙයිනේ. බැඳපු තුවක්කුව තියෙනවා මැරුණු සතා ඉන්නවා. බැඳපු කෙනා නැහැ. කොහොමද හොයන්නේ? ගහකට මුවා වෙලා ඉන්නවා දඩයම කරේ තියාගෙන යන්නේ කියලා කවුද කියලා බලන්න. දඩයම කරට ගත්තාම දන්නවා බැන්දේ යා කියලා. පාස්කු ප්‍රහාරත් එහෙමයි. දඩයම කරේ තියාගෙන ගියේ කවුද? පාස්කු ප්‍රහාර මාලාව ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය උදෙසා එයාලා හොඳටම යූස් කරපු බව ඇත්ත. ඔබතුමා කියන විදිහට නම් එයාලා දඩයම කරේ තියන් ගිහින්නේ නේ. අප්‍රේල් මාසේ 21 වෙනිදා ප්‍රහාරය සිද්ධ වෙනවා. 25 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ කියනවා මම ජනාධිපති ඡන්දෙ ඉල්ලනවා. දඩේම. හැබැයි ජනාධිපතිතුමා තුවක්කුව බැඳපු එකා එතෙන්ට එන්න කලින් ඔය අහලින් යන මීයක් කඩන්න ගියපු එකෙක් රා ටිකක් පෙරන්න ගියපු එකෙක් ඔය දඩේම කරේ තියන් යන්නත් බැරි නෑ නේද? හැබැයි ඔබතුමාගේ పూర్ව නිගමනවලට අනුව නම් ඒ දඩේම කරේ තියන් ගිය එකා තමයි තුවක්කුව බැඳලා තියෙන්නේ. බැඳපු තුවක්කුව තියෙනවා මැරුණු සතා ඉන්නවා. බැඳපු කෙනා නැහැ. කොහොමද හොයන්නේ? ගහකට මුවා වෙලා ඉන්නවා දඩයම කරේ තියාගෙන යන්නේ කියලා කවුද කියලා බලන්න. දඩයම කරට ගත්තාම දන්නවා බැන්දේ යා කියලා. හරි. අපි මෙහෙම හිතමු. දැන් කවුද දඩයම කරේ තියාගෙන යන්නේ? දැන් අපි කියනවා නම් ඔයාලා තමයි තුවක්කුව බැඳලා තියෙන්නේ කියලා. ඒක සාධාරණ නෑ නේද? එහෙනම් ඇයි ඔයාලා ඒ විදිහට බොරු කිව්වේ? හීනෙන්වත් බොරු නොකියන ජනපති කෙනෙක් හිටියේ නම් ඒ අන් කවුරුවත් නෙවෙයි ඒ අනුර දිසානායක අපගේ ආදරණීය සහෝදරයා කියනවක දැන් පසක් කොට හමාරයි.